Hello, welcome to Sadur Guide YouTube channel. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලව එක් කරගෙන යන්නේ ගොඩක් අය නම් මේ මකරණ තොරණ දැක්කහම දන්නවා මේ කොහෙද කියලා. සීනිගම දෙවොල් මහා දේවාලය. ඉතින් මුලින්ම කියන්නට ඕන ඇත්තටම මේ දේවාලයේ සිදුවෙන චාරිත්‍ර පිළිබඳව ඒ වගේම පූජාවන් පිළිබඳව අද මම තොරතුරු ඔයාලට අරගෙන නැහැ. මොකද හේතුව මේ දේවාලයේ බාරහාර වෙන ඒ වගේම දෙවියන්ට පූජාවන් පවත්වන ඒ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණෙන් මම මේ දේවල් අරගෙන ඉන්නේ. මම නමුත් මේ ස්ථානයට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන අයවලුන් ඉන්නවා නම් ඒගොල්ලන්ට යම්කිසි දල අවබෝධයක් ලබා දීමට අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. අතරම මේ දේවාලයට පැමිණෙනකොට මුලින්ම අපි අතුළු වෙනකොටම බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ බුද්ධ මන්දිරයක් ඒ වගේම බෝධීන් වහන්සේ නමක්. මෙතෙන්ට පැමිණෙන බොහෝ දෙනා දේවාලයේ තම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට මත්තෙන් මේ බුදුන් ඒ වගේම බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන තමයි අනෙකුත් වැඩ කටයුතු සඳහා දේවාලයට යන්නේ. ඉතින් සීනිගම දේවාලය ගැන කතා කරනකොට ලංකාවේ ජනතාව අතර සුප්‍රසිද්ධ දේවාල වලින් එක් ස්ථානයක් තමයි මේ සීනිගම මහා දේවාලය. ඉතින් ඒකට හේතුව විදිහට අපි දන්නවා සීනිගම දෙවොල් දෙවියන් කියලා කියන්නේ හොඳ සහ නරක කියන දෙවිදිහටම මිනිසුන්ට පිහිට වෙන දෙවියන් වහන්සේ නමක් විදිහට ප්‍රසිද්ධයක් උසුලනවා. හැබැයි ඒ අතරේ මෙන්න මෙහෙම කාරණයක් හොඳට මතක තියාගන්නට ඕන. දෙවොල් දෙවියන් හොඳට නරකට දෙකටම පිහිට වෙන්නවා කියන අදහසෙන් තේරුම් කරන්නේ ඇත්තටම අපේ අරමුණු සද්භාවයෙන්ම කරන්නට ඕන. ඒ කියන්නේ සාදාන් වෙන්න ඕන. අපි දෙවොල් දෙවියන්ගෙන් හොඳ දෙයක් ඉල්ලුවත් ඒ වගේම අපි පලිගැසීමක් සිදු කරත් ඇත්තටම ඒ දේ අපිට ඇත්තටම අසාධාරණයක් සිදු වෙලා තියෙන්නට ඕන. එතකොට තමයි අනිවාර්යයෙන්ම දෙවොල් දෙවියන් අපට පිහිට වෙන්නේ. නැත්තම් අපි ගිහිල්ලා ඉවරලා මොකක් හරි හේතුවකට වෙන හේතුවක් මත අපි පලි ගැහුවට කවදාවත් එහෙම දෙවොල් දෙවියන් පිහිට වෙන්නේ නැහැ කියලා තමයි කරුණුදත් ජනතාව අපට නම් කිව්වේ. ඉතින් මේ ස්ථානයට එන බැතිමතුන්ට තමන්ගේ ගිමන් නිවා ගන්න ඒ වගේම පූජාවන් පවත්වනකන් රැඳී සිටින්නට මේ වගේ විවේක ගන්න ස්ථානයක් සකසලා තියෙනවා මේ දේවාලය විසින්. ඉතින් මෙහි එන බැතිමතුන්ට තමන්ගේ පූජාවට්ටි සකස් කර ගැනීම සඳහා මේ වගේ ස්ථානයක් සකස් කරලා දීලා තියෙනවා දේවාලයේ කළමනාකාරීත්වයේ විසින්. ඉතින් ඒ වගේම තමයි පාවහන් තබා ගන්නට වෙනම ස්ථානයක් තියෙනවා. ඉතින් ඒ ස්ථානයේ පුංචි මුදලක් අපිට දීලා ඉවරලා අපේ පාවහන් දෙක සුරක්ෂිතව තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ එහා පැත්තෙන් තියෙන්නේ මෙතන තියෙනවා පොලිස් ස්ථානයක්. මේ දේවාල භූමියේ පිහිටලා තියෙන දකුණු පළාතේ හික්කඩුව කියලා කියන්නේ ඇත්තටම සුන්දර බේරලා තීරයකට හිමිකම් කියන ප්‍රදේශයක්. ඉතින් ඒ ආසන්නෙම තමයි මේ සීනිගම දේවාලය පිහිටලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම ලස්සනම බේරලා තීරයේ පිහිටන ස්ථානයක තමයි මේ දේවාලය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දේව ප්‍රතිමාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නට ඕන ඒ තමයි මේ තිබෙන්නේ මණිමේකලා දිව්‍යාංගනාවගේ දේව ප්‍රතිමාව. ඉතින් මහා මුහුදට අධිපති විදිහට සැලකන්නේ මණිමේකලා දිව්‍යාංගනාව. ඉතින් ලෝකයේ පවතින එකම මණිමේකලා දිව්‍යාංගනාවගේ ප්‍රතිමාව තමයි
මේ තියෙන්නේ කියලා තමයි සැලකෙන්නේ. මේ ඔයාලට දැක බලා ගන්නට පුළුවන්කම තියෙන්නේ මුහුදු මහා දේවාලය. ඉතින් මිනිස්සුන්ගේ දුක කියන්න, ඒ වගේම Tamanට වෙච්ච අසාධාරණේ කියන්න මිනිස්සු පැමිණෙන්නේ මෙන්න මේ දේවාලයට. ඉතින් අද මේ ස්ථානයට යන්න මම උත්සාහ කරාට යන්න විදියක් නැහැ. මුහුද පොඩ්ඩක් සැර වැඩි. යන්න කට්ටිය ගිහිල්ලා තිබ්බේ මුලින්ම. ඉතින් තමයි මුහුදු මහා විහාරයේ තිබෙන එම දෙවොල් දෙවියන්ගේ ප්‍රතිමා වහන්සේ. ඒ වගේම කියන්නට ඕන මම මේ වීඩියෝ එක කරපු දවසට පස්සේ දවසේ මේ ස්ථානයේ මේ දේව ප්‍රතිමාවේ තිබුණ මැණික් හොරගම් කරන්නට ගිහිල්ලා පුද්ගලයෙක් මරණයට පත් වුණා මේ ස්ථානයේ. ඉතින් මේක විවිධාකාරයෙන් මිනිස්සුන්ට දකින්න පුළුවන්. විවිධ තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒක ඉතින් තමන්ට බාරයි. කොහොම වුණත් මං කියන්නට ඕන එක දෙයක් තියෙනවා. මේ විශ්වය ගත්තාම බොහෝමයක් ධර්මතාවයන් පවතිනවා. ඉතින් බුදුදහම ගත්තාම මන් දකින විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරේ නිවනේ මඟ, නිවනට යන ධර්මතාවය. බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා අනිකුත් දේවල් ගැන හිතන්න එපා. අනිත් දේවල් පැත්තකට දාන්න. නිවන අවබෝධ කරගන්න. ඉතින් මම කියන්නේ මේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් දකින්න. ඒ වගේම මිත්‍යාව මත ඇලෙන්න එපා. තමන්ගේ ජීවිතය හදාගන්න තියෙන මඟ තමන් විවර කරගන්න. ඉතින් කියන්නට ඕන මේ තමයි අපි මුහුදු මහා දේවාලයට යන ස්ථානය. මෙතනින් තමයි බෝට්ටු සේවාව පටන් ගන්නෙ. ඉතින් ඒකත් මම ඔයාලට අරන් එන්න හිතුවා. දේවාලයට දකුණු පසින් තියෙන්නේ අපි මුහුද පැත්තට හැරුණාම දකුණු පසින් තියෙන්නේ කායිමුණ හරුවාම කියනවා. ඉතින් මෙන්න මේ ස්ථානයේ තමයි මේ දේවාලයට යන බෝට්ටු ටික නවත්තලා තියෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ ඉදිරියේදී තවත් ස්ථානයකින් මේ ස්ථානය පිළිබඳව පොඩි විග්‍රහයක් විතරයි කරේ. මෙතෙන් එන්න කැමති කෙනෙක්ට මෙතෙන් ඇවිල්ලා ගඳ පුදා ගන්න, තමන්ගේ දුක කියන්න. ඒ වගේම මේ ස්ථානයට එනකොට මේ වටපිටාව වලට හොඳට අවබෝධයෙන් යුතුව බලා ගන්න. මේ තියෙන්නේ ගාල්ල පැත්තේ ඉඳන් හික්කඩුව පැත්තේ ඉඳන් එනකොට වම් අත පැත්තේ පිහිටලා තියෙන්නේ සීනිගම දේවාලය, දෙවොල් දේවාලය. ඒ වගේම මෙතන තියෙනවා අපට අවශ්‍ය පූජා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ස්ථාන තියෙනවා. මේ වගේ මල් ගන්න පුළුවන්, තෙල් ගන්න පුළුවන්, පොල් ගන්න පුළුවන්. ඇතුලේ තියෙනවා මට පෙන්වන්න බැරි වුණා ඒක සොරි සමා වෙන්න. අර අඹරන ಜಾති මිරිස් අනම්මනම් මේවා ටික ඒවා නිවැරදිව ගන්න පුළුවන් ස්ථානයක් තියෙනවා ඇතුලේ. ඒ කාර්යාලයෙන් ඇහුවා නම් අපිට ගන්න පුළුවන් ස්ථාන ඒගොල්ලෝ කියනවා. ඒ වගේම මෙතන එහා පැත්තේ තියෙනවා පූජා භාණ්ඩ තියෙන ස්ථාන. ඒ වගේම ඉස්සරහත් තියෙනවා මෙතන. මේ තමයි අපි බැලුවම් මේ තමයි කොළඹ පැත්තේ ඉඳන් එනකොට අපට පෙන්න විදිය. කොළඹ පැත්තේ ඉඳන් එනකොට දකුණු පැත්තේ තමයි දේවාල භූමිය පිහිටලා තියෙන්නේ. දේවාලය පිහිටලා තියෙන්නේ. ඉතින් කොළඹ ගාල්ල බස් එකක වුණත් එන්න පුළුවන්. ඔය ඉඳන් ආවත් දේවාලෙ ගම් බස්සන්න ගියවනම් ඔයාලා එතනින් බස්සනවා.